මේක අහන්න බලාවලේ මේ ආණ්ඩුව ගෙදර යනකම් අපිට මොකදුමක් වෙන්නේ නැහැ. හරිද? මේ ආණ්ඩුව ගෙදර යන්න ඕන කොහොමද? මුන් අපි ගෙදර යන්න ඕනේ. පව්බන් අර උප්පත් අහිංසක මනුස්සයන්ගෙන් මේ අහිංසක මනුස්සයා මරාගෙන කන පව් ඕවා සහගහනවා බං ඕවා ඉතින් සහගහනවා ඉතින්. පව් වැඩේ ඈ ඕවා ඉතින් මේ පව් ඉතින් මිනිස්සු පව් ඉතින්. උප්පත් මිනිස්සු තමයි මේකෙන් තෙල් මේ හරියට අසරණ වෙන්නේ. ටැලන්ට් තඩා පෙලා දාන්න හදනවා මේ දුප්පත් මිනිස්සු. පව් සිද්ධ වෙන වැඩ ඕවා. ඈ උඹලට මහ ලොකුට කන පුළුවන් දුකක් නෑ බං. උඹලට කරන්න බෑ. හරිද? උඹලා පිළිගන්න උඹලට බෑ කියලා. උඹලා පිළිගන්න උඹලට බෑ කියලා. උඹලට කයිවාරු විතරයි. උඹලගේ කයිය නායකකම. අර හරිත් කියනවා. කයිය නායකකම උඹලා සෙට් එකම කයිවාරු ගාගෙන ඉඳලා කයිය නායකලා උඹලගේ කණෙන් විතරයි වැඩ. ක්‍රියා වෙන්නේ නෑ මෙතන. උඹලට දුකක් නෑ කරන්න. හරිද? ඒකින් ඉඳ ගෙදර යන්න ලැහැත්ති වගේ ඉක්මනට ගෙදර බලයන් උඹලට අපත් නෑ. හොඳේ? දැන් ඔය වෙඩින් වල ඔය ගහන්න දැන් මට ඇහෙනවා දැන් ඔය ඉන්දියාවේ මේ බෙරේ තමයි දැන් ඔය ගහන්නේ. තේරෙනවද? හින්දි බෙරේ. දැන් ඔය ඕක කවුරු වෙච්ච දේවල් ඕනේ මේ වෙන්නේ. අනේ මන්දා. අපි ඉතින් බලමු ඉතින් ඉස්සරහට මේ රට හරියට හැදෙයිද? මුන් හදයිද නෑ මුන් හදන්නේ නෑ. නාමල්ලයි આવුත් නම් රට හැදෙයි. ඊට පස්සේ සංවර්ධන වෙයි ආයෙ නම් කොහොමත් මේ මාලිමාව කියන පාදරීන්ට මේ ජරාවුන්ට දෙන්න එපා ඡන්දේ. එච්චරයි. දෙන්න නාමල්ට. නාමල්ලියට දෙන්න. එච්චරයි. ඔගොල්ලෝ ආයෙ මේ පාදට හැත්ත දීලා දුක් විඳින්න එපා. ඔය මේ මාලිමාව කියන උන්ට හරිද? මාලිමාවට දෙන්න වටින්නේ නැහැ. ඔයගොල්ලෝ. හරිද? එච්චරයි. එහෙම දෙන්න එපා. මං කියන්නේ ඒකයි. හොඳ සල්ලි තියෙන හොඳ මුතුකම් තියෙන මිනිස්සුන්ට දෙන්න බලේ. එහෙම නැතුව ඔය මේ මාලිමාවේ ජෝර්ජ් ජෙප්පෝට දෙන්න ඕනේ නැහැ. එච්චරයි කතාව. උන්ට දුන්නා කියලා ඔයගොල්ලන්ට වෙන්නේ නැහැ. දැන් බලන්න අපේ අර අහිංසක මිනිස්සු ඉන්නේ අපිට අපේ මරාගත්තේ අර බල්නහර කපලා කවුරුද අපිට දාන්න සීන බලන්න මේ මිනිස්සයාගේ මෝනෙන් බලන්න එයා කොච්චර අහිංසක මිනිස්සෙක්ද කියලා ඈ බලන්න ඇමරිකේට මන්ත්‍රී අපිට ඒ ජොබ් වගේ වැඩ එයා ඝාතනය කළේ බලන්න කොච්චර අහිංසක මිනිස්සුද කියලා ඈ අහිංසක මිනිස්සුන් බලන්න ඒගොල්ලෝගේ මෝන අහිංසකයිනේ අහිංසක මිනිස්සු තමයි මේ යාළුවෝ මරාගන්නේ හරි දුකයි ඉතින් මේ අත්තම කියන එහෙම කරන්න මේ